ආයිබෝන් සුබ දවසක්. කියාවක කෙනෙක් විදිහට යුරෝපයට එන්න බලාපොරොත්තු වෙන ඔබට තමයි අද මේ වීඩියෝ එක අරන් එන්නේ. අයර්ලන්තයට වීසා ස්පොන්සර්ෂිප්ස් සමග කියාවකස්ලා හයර් කරන කම්පැනිස් කිහිපයක් ගැන මේ වීඩියෝ එකකින් පැහැදිලි කරනවා. මේ කම්පැනිස් මොනවද සහ ඒ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න එහෙනම්. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඔයාලා මේ jobs වලට ඉල්ලුම් කරන විට ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ cover letter එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා CV එක සහ cover letter එක හරියටම create කරලා මේ jobs වලට apply කරන්න. ඔයාලට ඒක කරගන්න දැනුමක් නැත්නම් මම service එකක් දෙනවා. CV cover letter සහ අවශ්‍ය නම් professional LinkedIn profile එකක් නිවැරදිව create කර ගැනීමට ඉතාම සුළු මුදලකට keywords add කරලා applicant tracking system ATS supported strong CV cover letter create කරනවා Fiverr හරහා. link එක video description එකේ දාලා තියන්න. අවශ්‍ය කෙනෙක් ඒ හරහා ඕඩර් කරන්න. අයර්ලන්තය තුළ මේ වන විට සෞඛ්‍ය සේවා සහායකයින්ගේ ඉල්ලුම ඉහළ යමින් පවතින අතර පුහුණු සෞඛ්‍ය සේවකයින්ගේ හිඟතාවයකට මුහුණ පා සිටිනවා. මෙම ප්‍රවණතාවයේ ඉදිරි වසර 10 තුළ තවත් වර්ධනය වනු ඇතැයි ඒ හා සම්බන්ධ ආයතන විසින් පුරවකථනය කර තිබෙනවා. මෙම සත්කාරක සේවා අංශ කිහිපයක් වන අතර ඒවා වැඩිහිටි සත්කාරක සේවා, ගෘහ රැකවරණ සේවා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවාව, මානසික සෞඛ්‍ය සේවා ආදි වශයෙන් කොටස් වෙනවා. වැඩිහිටි සත්කාරක සේවාව වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර වැඩිහිටි ජනගහනය වැඩිවීම හේතුවෙන් නිවාසික නිවාසවල සහ ඒ අංශ තුළ වැඩිහිටි නිවාස සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වී තිබෙනවා. ඒ වගේම ගෘහ රැකවරණ සේවා අංශය යටතේ නිවසේ ජීවත් වීමට කැමති වැඩිහිටි පුද්ගලයන්ට සහාය වීම එම අංශය යටතේ සේවා සහායකයින්ගේ කාර්යභාරය වෙනවා. ඒ වගේම මෙම සේවාංශය තුළ ලබාගත හැකි වැටුප් ගැන සඳහන් කරොත් පැයට ඩොලර් 15ත් 20ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. මේ ඔබගේ සුදුසුකම් හා පළපුරුද්ද මත අඩු වැඩි වශයෙන් හිමි වෙනවා. මේ රැකියාංශ සඳහා අයර්ලන්තයට වීසා ස්පොන්සර්ෂිප් සමග හයර් කරන කියා කම්පැනිස් කිහිපයක් ගැන මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැන් අරන් එනවා. පළවෙනි වෙබ්සයිට් එක තමයි TTM Healthcare Solution කියන මේ වෙබ්සයිට් එක. මේ කම්පැනි එකේ වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. මේ වෙබ්සයිට් එකට ඔයාලා ආපුවාම විස්තර බලා ගන්න පුළුවන්. මෙතන සඳහන් කරලා තියෙන ඔයාලගේ ඉන්ටර්නැෂනල් පාර්ට්නර්ස්ලා NHS, HSC, ඒ වගේ හොස්පිටල් වල ජොබ්ස් වලට මෙයාලා රෙක්රූට් කරන්නේ. එතකොට තවත් පහළට ආපුවාම ඒ වගේ මෙතන සඳහන් කරලා තියෙන ඔයාලා ඉන්ටර්විව් කරපු පිරිසගෙන් 75% පමණ ඔෆර්ස් ඇවිත් තියෙනවා කියලා. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තවත් විස්තර බලා ගන්න පුළුවන්. ඔයෙන් තවත් පහළට මේ පිළිබඳ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මේකේ රෙජිස්ටර් වෙන්න ඉන්ටර්නැෂනල් ෆෝම් කියලා ලින්ක් එකක් ඒක ක්ලික් කරගන්න. මේ ලින්ක් එක ක්ලික් කරපුවාම තව මේ වෙබ් පේජ් එකකට එනවා ඔයා. මේකේ පහළටම ආපුවාම මෙතන තියෙනවා ඉන්ටර්නැෂනල් නර්සින් ඇප්ලිකේෂන් කියලා. මෙතන ෆෝම් එකක් තියෙනවාට ෆිල් කරන්න. මේකේ මේ යාලා අහන ඩීටේල්ස් ෆිල් කරලා මේ ෆෝම් එක යාලට සබ්මිට් කරන්න. IELTS ටෙස්ට් කරලා තියෙනවනේ ඒව මෙතන සිලෙක්ට් කරන්න. ඒ ඉල්ලන හැම ඩීටේල්ස් එකක්ම දීලා ඊට පස්සේ මෙතන මේ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේකේ රෙජිස්ටර් වෙනවා. ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් මැච් වෙනවා නම් මෙයාලා ඔයාව කන්ටැක්ට් කරගනි. ඊළඟට අපි බලමු දෙවෙනි කම්පැනි එක. මේක තමයි ANTS කියන්නේ. මේ ANTS කියන කම්පැනි එකේ වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. ස්පොන්සර්ෂිප් වීසා වලින් ඔයාලා හයර් කරන ජොබ්ස් මේ තියෙන්නේ මෙයාලා. මේ වෙබ්සයිට් එකේ පහළටම ආපුවාම මෙතන තියෙනවා ඔයාලා දීලා ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරන්න ඕන. ඒ වගේම මෙතන තියෙනවා මෙයාලගේ ඊමේල් එක සඳහන් කරලා රෙජිස්ටර් වෙන්න කලින් ඔයාලට මොන හරි අහන්න තියෙනවනම් මේ ඊමේල් එක හරහා එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මෙයාලා මේ කම්පැනි එක අවුරුදු 25ක් තිස්සේ කරගෙන යනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු තුන්වෙනි වෙබ්සයිට් එක. මේකේ නම MME Recruitment. යාලා වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. මේකට ආපුවම බලා ගන්න පුළුවන් අපිට විස්තර. ඉන්ටර්නැෂනල් වර්කර්ස්ලා හයර් කරනවා කියලා මෙතන දාලා තියෙන්නේ. තව පහළට ආපුවම බලා ගන්න පුළුවන්. එයාලගේ process එක පියවර 5කින් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් පහළට ආපුවම මේ ගැන තවත් විස්තර බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ. සහ මෙතන එයාලා සඳහන් කරලා තියෙනවා frequently asked question. තවත් විස්තර හොයා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න මෙතන
apply now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ තව මේ වගේ වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා. country එක select කරන්න මෙතන අයර්ලන්ඩ් කියලා. ඊට පස්සේ මේ තව පහලින් ඉල්ලන විස්තර fill කරලා මේ form එක submit කරන්න. ඒ වගේ මෙතන ඔයාගේ CV එක upload කරන්න තියෙනවා මේකේ. ඉතින් හොඳ CV එකක් හදලා තියාගන්න මේවා register වෙන්න කලින්. ඊට පස්සේ මෙතෙන්ද CV එක upload කරලා මේ form එක submit කරන්න. ඊළඟ website එක අපි බලමු. මේක Career Choice කියන recruitment company එක. ඒකේ website එක තමයි මේ තියෙන්නේ. මේ website එකේ පහළටම ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගැන විස්තර. ඔයාලා ඒ විස්තර කියවලා බලන්න. බලලා මේක register වෙන්න මේ උඩම තියෙන බටන් එක careers කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ තව වෙබ් පේජ් එකක් ඕපන් වෙනවා. මෙතන එයාලා සඳහන් කරලා තිනවා එයාලගේ අයර්ලන්ඩ් වල තියෙන බ්‍රාන්චස් වල ඊමේල්. ඔයාලට මේ ඊමේල් හරහා තමයි මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න වෙන්නේ. එතකොට මෙතන මෙයාලා සඳහන් කරනවා we are recruiting for healthcare assistant, nursing staff, management staff වගේ ජොබ් කැටගරි කීපයකටම මේලා recruit කරනවා. අයර්ලන්තේ පුරා එයාලගේ මේ තියෙන බ්‍රාන්චස් වල ඊමේල් තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ඊමේල් හරහා එයාලව contact කරගන්න. මේ ඊමේල් හරහා නැත්නම් ඔයාලගේ CV මේ ඊමේල් වලට යවලා CV සහ cover letter ඊමේල් වලට යවලා apply කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් මේ තව පහළට ආපුවාම මෙතන බලා ගන්න පුළුවන් jobs ad බලමු මේ health care assistant කියන එක apply කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ මේ වගේ page එකක් open වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ job එකේ විස්තර මෙතන යාලා සඳහන් කරලා තියෙනවා. ඉල්ලලා තියෙන details ටික fill කරලා මෙතනින් ඔයාගේ CV එක upload කරලා ඒ වගේම තමත් පහලින් මේ අහලා තියෙන ප්‍රශ්න වලට answer එක select කරලා ඔයාලා මේ apply කියන බටන් එක click කරලා මේ jobs වලට apply කරන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟ website එක මොකක්ද කියලා. ඊළඟ එක තමයි Abe Health Care කියන මේ company එක. ඒකේ website එක තමයි මේ තියෙන්නේ. මේකට ආපුවම ඔයාලා මෙතන careers කියලා තියෙනවා වෙනම බටන් එක. ඒක click කරගන්න. මේ process එක ගැන explain කරන වීඩියෝ එක මෙතන තියෙනවා. ඒක ඔයාලා කැමති නම් බලන්න. job category කීපයකට මෙයාලා recruit කරනවා. මෙතන තියෙනවා current vacancies කියලා. මේ බටන් එක click කරගන්න. click කරපුවම තව ඒ page එකට ඔයා එනවා. ආපුවම මේ page එකේ තියෙන්නේ jobs at the company එකෙන් hire කරන position ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ jobs තමයි මෙතන දාලා තියෙන්නේ. විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. මෙයාලගේ jobs ad දාලා තියෙන්නේ Indeed කියන website එකේ. company website එකේ වට link තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඔයාලට apply කරන්න වෙන්නේ Indeed හරහා. Northern Ireland වල healthcare ශාස්ත්‍රයේ care worker nurse position වලට සුදුසුකම් සහිත විදේශීය පුද්ගලයන් hire කරනවා. මොකද ඒ ශාස්ත්‍රයේ සේවක හිගතාවය නිසා. ඉතින් ඔයාලට සුදුසුකම් තියෙනවා නම් මේ jobs වලට මේ website හරහා apply කරලා බලන්න. European style එකට හොඳ CV සහ cover letter හදලා apply කරලා බලන්න. ඒ වගේ ඔයාලට මේ jobs වලට apply කරන්න භාෂාව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අයර්ලන්තය තුල ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන නිසා. මම කරන්නේ ඔයාලට මේ පිළිබඳ විස්තර හොයලා දෙන එක. ඔයාලට පුළුවන් ඉතින් try කරලා බලන්න. එහෙනම් ලබන සතියේ වටින වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම ජය.